අපේ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් වැවිලි සමාගම මේ තියෙන අපේ කෘෂි ව්‍යාපාර කීපයක් අතරින් එකක්. අපි දැන් ඉන්නේ සෙවන ගෘහයක් ඇතුලේ වගා කරපු වැනිලා වගාවක. මේ වගේම තව එලි ඕපන් ෆීල්ඩ් එකෙත් අපේ තියෙනවා වැනිලා වගාවක්. දැනට අක්කර 100ක පමණ අපේ මේ වගේ වැනිලා වතු තියෙනවා. අපි තමයි වැනිලා වගාවේ ප්‍රමුඛයා. මේ වැලිකන්ද වත්තේ ඉන්නේ. තව තියෙනවා අපේ අටභාගේ වත්ත, ගිරාඋල්ල වත්ත, බාස්රොක් වත්ත, ඒ වගේ වතු කීපයක් දැන්ට තියෙනවා. අනාගතේ දැන් ප්‍රමුඛයා වගේම අනාගතෙත් විශාලම වතු හිමි සමාගම වෙන්නේ අපි තමයි. අපේ කණ්ඩායමක් ඉන්නවා. මං හිතන්නේ කෘෂි විද්‍යාඥයින් මායතුළු 6 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ ව්‍යාපාරයට විද්‍යාත්මක දැනුම ලබා දෙන්නේ. මං හිතන්නේ එහෙම තියෙන එකම සමාගම වෙන්න ඕන ලංකාවේ. ඊගාවට අපි වැනිලා වගාවේ බොහොම අල්පයයි පරිශ්‍රණය කරලා තියෙන රාජ්‍යාංශයෙන් අපි දැනටම පටන් ගන්න තියෙනවා රෝපණ ද්‍රව්‍ය මට්ටමේ ඉඳලා ඊට පස්සේ වැල් නඩත්තුව, පරාගණය, ඊට පස්සේ ඔයිල් නිස්සාරණය, ඒ සියලුම කටයුතු සඳහා පරිශ්‍රණ අපි දියත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ කෘත්‍රිම වැනිලා වලට තියෙන ඉල්ලුම අඩු වෙමින් පවතින කාලයක මේ ස්වාභාවික 100% කාබනික වගාවක් වන අපේ වතු වලින් වැනිලා ඔයිල් නිෂ්පාදනය කරලා අපේ ලංකාව ඇතුලේ විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරලා විදේශ විනිමය ලංකාවට ගේන්න. ඒ වගේම මේ කෘෂි ව්‍යාපාර කරන ගමන්ම සමාජ සත්කාරයක් විදිහට අපි දැන් පටන් ගන්න තියෙනවා. ලංකාවේ තියෙන සියලුම ජල මූලාශ්‍ර වල කුඹුක් වගා කරන්න, මේ ජල මූලාශ්‍ර සංරක්ෂණය කරන්න මතු පරපුරට. දැනට මේ මාසේ අපි 30 වෙනිදා වෙනකොට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඹුක් වැල 5000ක් හිටවලා අවසන් කරනවා. අපි ඊටාම සාර්ථක පරිසර හිතකාමී කෘෂි ව්‍යාපාරයක් විදිහට තවදුරටත් විවිධාංගීකරණය කරමින් ඉදිරියට යන සමාගමක් බව මම ප්‍රකාශ කරනවා.